ඔයාගේ සම්පූර්ණ නම දැනගන්න පුළුවන්ද? මම දැනගන්න කැමතියි ඔයා අද මෙතනට ආවේ මොන විෂය හරහාද කියලා. මම හිතන්නේ මිනිස්සු. ඔයාගේ අම්මාව හරි තාත්තව හරි මෙතෙන්ට එක්කන් එන්නේ නැතිනේ. ඔයාට මොන වගේ හැඟීමක්ද ආවේ? තාත්තගේ හෝ අම්මගේ ඉස්සරහම මේ වගේ සම්මානයක් ගන්න ලැබෙන එකට. මට ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මේ වගේ කෙනෙකුගේ අම්මා ගොඩක් සතුටු වෙනවා කියලා මම දන්නවා. ඔයාට කොහොම සතුටක්ද ආයේ? මාත් මේ වගේ කෙනෙක්ට ආව පළවෙනි පාර මේ වගේ දෙයකින් මට ගොඩක් සතුටුයි. ක්ලාස් එක ගැන මොකද කියන්නේ? ක්ලාස් එකේ මුල තමයි මෙච්චර ගමනක් ආවේ. කියන්නේ හොඳට උගන්වනවා. කරන දේවල් මතක තියාගන්න පුළුවන්. ක්ලාස් එක හොඳයි. ඒක සර් ගැන මතක් කරන් පොඩ්ඩක්. සර් තමයි මේ වගේ කෙනෙක්ට ආවේ. සර් ගොඩක් උදව් කරනවා. සර් ළමයි ගැන හොයලා බලනවා, හොඳට උගන්වනවා. එතකොට ඔයාට අත්දැකීම් දෙන කොහොමද කොහොමද හැංගෙන්නේ? අදවල් දවල්වල නියුත් ඇත්තම සතුටුයි. මේ වගේ තව පළවෙනි කාලේ මේ වගේ දෙයකින් ඇත්තටම මම ඔයාට සුබ පතනවා. ඔයා අද මේ වගේ තැනක ඉන්නේ කියන්නේ මම ප්‍රාර්ථනා කරනවා ඔයාට මේ වගේම ඉදිරියට ජයග්‍රහණය කරන්න ලැබේවා කියලා. මම පුංචි ඉල්ලීමක් කරනවා. මෙන්න මේ ඥානස අධ්‍යාපන ආයතනයේ මිනිස්සුන්ගේ ඉංග්‍රීසි පාඨය යනවා කියන්නේ. ඒකේ මිනිස්සුන්ගේ ඉංග්‍රීසි පාඨයට ඔයාගේ අනාගත නංගිලා මල්ලි කියන්නේ I would like to invite my brothers and sisters to join our English class.